ලද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර හිරු කෙමෙන් කෙමෙන් කඳු ශිඛර අතරින් ඉහළට විත් සමනලගිරි සිරස නැමෙද සැනින් අහසට වැද අහස් කුසාරා හිඳී. මේ කෙතරම් සොඳුරු තසුනක්ද. අතිශය මනස්කාන්ත මේ සොඳුරු තසුන දැකගත හැක්කේ සිරිපාද මස්තකය මතදීය. මේ ඇනඹෙන්නේ සිරිපා සමයයි. ශ්‍රී පාදයේ හේවත් සමනොල කන්ද හෙළ බෞද්ධයන්ගේ මහත් භක්ත්‍යාදරයට පත් වූ සොබාදම් මුරුමයක්. ශ්‍රීපාද කන්ද සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. ලොව එතෙක් මෙතෙක් බිහි වූ අති උත්තම මහා පරිසර වේදියා වූ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට සමනල කඳු මුදුනේ සිරිපා සටහන තැබූ බවයි බෞද්ධයන්ගේ පිළිගැනීම. උසින් මීටර 2243ක් වන සමනල කන්ද වටා කඳු පන්තියක් තිබෙනවා. බෑන සමනල, දෝතලුගල, දෙතනගල යන කඳුද මේ සමනල කඳු පන්තියේ දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ වටිනා ස්වභාවික රක්ෂිතයක් වන සමනල කන්ද අභය භූමිය ඉහළ ජෛව විවිධත්වයක් සහිතයි. මෙරට පිහිටි තුන්වන විශාලතම අභය භූමිය වන්නේද සමනල අභය භූමියයි. මෙය යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් බවටත් ප්‍රකාශ කොට තිබෙනවා. නිවර්තන වැසි වනාන්තර වර්ගයට අයත් වන ශ්‍රීපාද අභය භූමියේ සප්ත හා ශාක විශේෂ ඉතා විශාලයි. මෙම භූමියට ආවේනික සප්ත විශේෂ දැකිය හැකි අතර පක්ෂි විශේෂද හඳුනාගත හැකියි. ශ්‍රීපාදස්ථානයේ ඓතිහාසික වටිනාකම නිසාම විවිධ ජනවර්ග තමන්ට ආවේනික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වනු ලබනවා.